භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වදාළ අලුත 6 වන සතියේ උරුවෙල් ජනපදයේ නීරංජරා ගම්තෙර මුචලින්ද හිමත් මිදෙල්ල රුක්සිවනී වැඩ සිටි සීක. ඉතා රමණීය පරිසරයක සමවත් සුවය විඳිමින් උන්වහන්සේ එහි වැඩ සිටියා. තදින් සුලන් හමන්නටත් පටන් අරන් අහස කළුවර වී කිකුරුම් හඬ දෙමින් මහා වැස්සක පෙරනිමිති නේද මේ පහළවන්නේ. පින්වතුනි, අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුචලින්ද විලාසල ගසක් යටින් වැඩ සිටිනවා. උන්වහන්සේ වැස්සට තෙමේවීද? බුද්ධානං ජීවිතස්ස න සක්කා කීනචි අන්තරායෝ කාතු. ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට එසේ පරිසරයෙන් හානියක් වන්නේ නැහැ. උන්වහන්සේලාට අන්තරාය කරන්න කිසිවකුටත් බැහැ. මේ සිදුවීම නාගලෝකයේ විසින මුචලින්ද නාග රජුට පෙනුණා. එවිටම මුචලින්ද නාගරාජයා තමන්ගේ භවනින් නික්මිලා විශාල නාගයෙකුගේ වේශයක් මවාගෙන මනුෂ්‍ය ලෝකයේ මුචලින්ද විලාසලට පැමිණියා. බලමු ඉන්පසු කුමක්ද වෙන්නේ කියා.